ඉතින් ලාංකික ප්‍රශ්න වැදගත් තොරතුරු රැසක් අරගෙන තමයි අද අපේ නාලිකාව හරහා ඔබ වෙත ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේවට පැවැත්වෙන ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟවල සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල නිත්‍ය ස්ථානයක් හිමි කරගත් ක්‍රීඩකයෙකු වන මතීෂ පතිරණ ගැන මේවට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු නොවූ පණිවිඩයක් ලැබිලා තියෙනවා. අපි ඊට කලින් බලමු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස වැඩ කටයුතු කරන උපුල් තරංග මහතා සම්බන්ධයෙන් තරඟ පවා දීමක් ගැන මේවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිවේදනද නිකුත් කර තිබෙනවා. මේ විදිහට උපුල් තරඟ සම්බන්ධයෙන් ලැබී ඇති පණිවිඩය ලෙස සඳහන් වී තිබෙන්නේ උපුල් තරඟට තරඟ පවා දීමකට යෝජනා කළ ඉන්දිය ක්‍රීඩකයෙකු වන යෝගී පටෙල් හට වසර 4ක සිරදඬුවමක් ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ වගේම ඔහුට රුපියල් ලක්ෂ 850ක දඩ මුදලක් සහ උපුල් තරඟට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ලබා දෙන ලෙසට ඉන්දිය අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඉතින් අපි ඊළඟට බලමු මතීෂ පතිරණ සම්බන්ධයෙන් ලාංකික ප්‍රේක්ෂකයන් ලැබී ඇති අසුබ පණිවිඩය කුමක්ද කියලා. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟවල තුල චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 20 කණ්ඩායම ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන මතීෂ පතිරණ මෙවර චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම තරඟවලිය ආරම්භ කරමින් පැවති තරඟයේද සඳහාද ක්‍රීඩා කරේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් ලාංකික ප්‍රේක්ෂකයන්ට ප්‍රබල ගැටලුවක් වී තිබුණා. ඉතින් මේකට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ ලැබී ඇති තොරතුරු වලට අනුව සඳහන් වී තිබෙන්නේ මතීෂ පතිරණගේ ආබාධ තත්ත්වයේ හේතුවෙන් ඔහුට ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මෙවර අධීර සම්පූර්ණයෙන්ම අහිමි වීමට වැඩිඩක් තිබෙන බවට ඉතින් මේ සම්බන්ධයෙන් නිවේදන ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ වගේ මේ විදිහට ඔහුට මෙවර තරඟාවලිය අහිමි ගියහොත් කිසිදු ගෙවීමක් සිදු නොකරන බවටද චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් තොරතුරු වාර්තා වී තිබෙනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සිදුවනට සුබ දවසක්.